හතරවෙනි කියන්නේ මුද්‍රක තුනක අභ්‍යන්තර ක්‍රියාවලිය පහත වාක්‍ය කන්මගින් ලෙස්ගත කර ඇත. අපි බලමු ඉස්සෙල්ලා මොනවද දීලා තියෙන printers කියලා. තිත්නයාස, තින්ත විදුම්, ලේසර් මුද්‍රකය. හරිද? දැන් ඒකෙන් කියන්නේ චලනය වන මුද්‍රණ හිසක් මගින් තින්ත ආලේපිත පටියක් මුද්‍රණ කඩදාසියේ වැද්දවීම. අපි දැන් ඒක එකපාරට කියවපු ගමන් අපිට තේරුම් ගන්න බෑ කියලා හිතුණා. ඒක කියලා අපි ඉස්සරහට යමු. හරිද? B එකේ කියන්නේ සිලින්ඩරයක මුද්‍රණය වන දෙයට ටෝනර් ආකර්ෂණය වී ඒවා පසුව කඩදාසියට මාරු වෙනවා. ඒක නම් අපි දන්නවනේ නේ ලේසර් වෙන්නේ කියලා. ඒ කියන්නේ මෙහෙමයි. ඒක ඇතුලේ තියෙනවා මේ මෙහෙම ටෝනර් අපි ඒකට කියන්නේ ටෝනර් බෙරේ කියලා. හරිද? මේ මෙහෙම දැන් ෂීට් එක තියෙනවා නම් මෙහෙම එන ටෝනර් මේකේ වදිනවා මෙහෙම. හරිද? ඒකේ වැදුනහම මේවා ගිහිල්ලා A4 එකේ වැදිලා තමයි ලේසර් මේවා එක මගින් මේ අපිට පින්තූරයක් ඒ වගේ දෙයක් print කරගන්න පුළුවන්. එතකොට දෙවෙනි එකට එන්නේ D කියන්නේ තින්ත ලේසර් මුද්‍රකය. ඒ අපි දන්නේ D කියන්නේ ලේසර්. C එකේ බලමු. C එක කියන්නේ තුඩු මගින් කඩදාසියට තින්ත ඉසීම. ඒ කියන්නේ තින්ත ඉසීම කියන එකෙන් අපේ තේරෙනවා ඒකට එන්නේ තින්ත විදුම් කියන එක. එහෙම නැත්නම් ඉන්ජෙක්ට් කියන එක. ඒකේ A4 එක මෙහෙම තියෙනවා. මෙහෙම තියෙන තින්ත මේකට ඉසීමක් තමයි සිද්ධ කරන්නේ. හරිද? එතකොට ඒකෙන් අපිට පුළුවන් චිත්‍රයක් වගේ දෙයක් print කරගන්න. එහෙම නැත්නම් ටෙස්ට් එකක් ඒ වගේ දෙයක් print කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේක. ඒතකොට ඉතුරු වෙලා තින්නේ තිත්නයාස කියන එක විතරයි. අපි බලමුකෝ ඒක. චලනය වන මුද්‍රණ හිසක් මගින් තින්ත ආලේපිත පටයක් මුද්‍රණ කඩදාසියේ වැද්දවීම. ඔව් තිත්නයාස කියන එකෙන් කරන්නේ දැන් මෙහෙම තියෙන මේව එක දැන් මේ A4 එක තියෙනවනම් මේක තිරස් අතර චලනය කිරීමක් තමයි කරන්නේ. තිරස් අතර මෙහෙම චලනය කරන ගම A4 එකේ මෙහෙම වද්දනවා. එතකොට තමයි අපිට පුළුවන් මේ ටෙස්ට් ෆයිල් ටෙස්ට් එකක් ඒ වගේම චිත්‍රයක් වගේ දෙයක් print කරගන්න. හරියට උත්තර වෙන්නේ අපිට පළවෙනි එක A කියන්නේ තිත්නයාස, B කියන්නේ ලේසර්, C කියන්නේ තින්ත විදුම්.